මේ පැලට බිරින්දෑව ගෙනියන්න බෑ. සර්පයන්ගෙන් රකින්න ඕනේ. මදුරුවන්ගෙන් රකින්න ඕනේ. අලි ඇත්තුන්ගෙන් රකින්න ඕනේ. සමහරවිට අර ඉනිමගත් දිගේ බඩගාගෙන ගිහිල්ලා ගහක් උඩ පැල තියෙන්නේ. ওই පැලට තමන්ගේ අඹුව කැඳගන්න අමාරුයි. ඒ නිසා ඇය ගෙදර. දෙමව්පියොත් නැත්තම් නෑදෑ හිතවතුත් නැත්තම් ඇය ඇගේ ගෙදර තනියෙන් ඉන්නේ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ. එතකොට අර අලුත කසාද බැන්ද යෞවන මේ තරුණියක් නම් රාත්‍රියේ හඳ පායලා තරු පායලා ලස්සනයි නම් කුලගත් හමනවා නම් පරිසරය සුන්දරයි නම් ඇය කැමති සැමියා ළඟ ඉන්නවනම් සැමියා ළඟ නැති වුණාම ඇයට ඇති වෙනවා තනිකම හුදෙකලාවක්. පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳි සේම රන්වන් ඉරිඟු සිබිනවා. හඳ එළිය ඉරිඟු කරා ලිඹිනවා. ශෘංගාර රසයක් තියෙන. හැබැයි ඒවා ගන්න ජන කවි වලින්. පුන්සඳ සේම පායාලා රට මැද්දේ රන් කෙඳි සේම පීරාලා පිට මැද්දේ මාර සෙනග වට කරගෙන යම යුද්ධේ ලෙව්කෙ මැතිඳු අද තනියම වෙල මැද්දේ. එතන වචනේ යන්නේ. රන් කෙඳි සේම රන්වන් ඉරිඟු සිබිනවා. දැන් ඇයට යන්න හිතයි අර සතා සර්පයා මැද්දෙන් පැලගාවට. බෑ. තුන්යම හීන දැක දැක මොට දැයි ගෙදර ඉඳ අවට පරිසරය තුලින් ඈ තුල ඇති වෙන්නේ සරාගික හැඟීම්. නිල් තරු රෑන ඉඟිබිඟි පාන අහස යට අහස බැලුවක් පේන තරු පිල් කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට. මෙන්න බලන්න සාහිත්‍යකරුවෙක් වචන පාවිච්චි කරන හැටි. මී අඹ කන්න ගිරවුණි එන්න එපා හෙට මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගාට. අපි කසාද බැන්දා තමයි. නෑදෑ හිතවතුන්ට සතුටු වෙන්න විදිහක් නෑ. මල් තියනවා ගෙඩි නෑ. ගෙඩි හැදෙන්න බෑනේ. ඉස්සර ජන කවියක් තියෙනවා දුන්න දුනුගමුවේ ඊතල කිතල ගමුවේ රාල මේගමුවේ මුවෙක් ඇඬුවයි සබරගම. දැන් දුන්න කොහෙද? දුනුගමුවේ. ඊතල කොහෙද? කිතලගම. විදින්න දන්න රාල කොහෙද? මීගමුවේ. මුවා කොහෙද? සබරගම. සබරගම. දැන් ඔය මුවාට විදින්න පුළුවන්ද? බෑනේ. එහෙනම් දුන්න හේනේ නම් කවදාවත් අඹ ගහට ගෙඩි හැදෙන්නේ නෑ. රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන් මල් යාන හීනෙන් දකින පින පවන.